දැන් ඔය ලංකාවේ ඉලෙක්ට්‍රොනික සර්කිට් හරියට රිපෙයාර් කරන තැන් නැහැ. ඒක ලංකාවේ තියෙන ලොකු අඩුපාඩුවක්. මම මේ කියනවා මතක තියන් ඉඳලා පුළුවන් නම් ඒ ලෙවල් වලින් පස්සේ කරන්න. ඇත්තට කියන්නේ. මොකද මම මේ වගේ අර ලංකාවේ තියෙන ප්‍රශ්න වලට පුළුවන් විදිහකට විසඳුම් ගොඩ නැගීම සඳහා මම විවිධ ක්‍රියාපාර හදලා තියෙනවා. සමහර ඒවා තාම පොඩි මට්ටමේ තියෙන අවුරුදු 2ක් 3ක් යනකොට ඒවත් ෆයර් වෙලායි. මුලින්ම පටන් ගත්තේවා දැන් ෆයර් වෙලා තියෙනවා. ඔයාලටත් පුළුවන් නම් මොන ලංකාවේ ગેප් එකක් මාකට් ગેප් එකක් කියන්නේ මොකද්ද? අපිට තියෙන ප්‍රශ්නයක් විසඳන්න විදිහක් නැති තත්ත්වයක්. ලංකාවේ ඉලෙක්ට්‍රොනික චිප් ලෙවල් රිපෙයාරින් හරියට නැහැ. බොහොම අඩුවෙන් තමයි තියෙන්නේ. එතකොට අපේ ගෙදර තියෙන ටීවී එකක් පිච්චුනොත් ටීවී එක නිකන් හොඳ ටීවී එකක් ගෙනහිලා පිච්චුනොත් එහෙම ගිහලා හදන්න බලන්න ටීවී එක ලක්ෂ 2යි නම් ලක්ෂ 1කමාරක් විතර කියන හදන්න ටීවී එක ලක්ෂයයි නම් 70000ක් විතර කියන රිපෙයාර් කරන්න කෙලින්ම ලොකු කැල්ලක් දාන්න ඕනේ කියලා තමයි කියන්නේ. එහෙම කවදාවත් ටීවී හදන්නේ නැහැ. කිසිම ඉලෙක්ට්‍රොනික උපාංගයක ප්‍රශ්නයක් වුණොත් ලොකු කැල්ලක් රිප්ලේස් කරන්න ඒ උපකරණය හදන්නේ නැහැ. අනිවාර්යයෙන් මේ උපකරණය නිර්මාණය කරන්නේ පොඩි කැල්ලක් රිප්ලේස් කළා මේක නැවත තත්ත්වයට ගේන්න. ඒ අනුව උපකරණයේ ඇතුලේ තියෙන ගණන් වැඩි දේවල් හැම වෙලාවෙම මොන හරි විදි වලට පරිස්සම් කරලායි තියෙන්නේ. ගණන් අඩු දේවල් තමයි රිප්ලේස් කරන්න තියෙන්නේ. ඒකට ලංකාවේ ඒවා සම්බන්ධව දැනුම නැති හින්දා හරියට මේවා කරන කට්ටිය නැති හින්දා ලංකාවේ කට්ටිය මොකද කරන්නේ පොඩි දෙයක් වෙච්ච ගමන් ලොකු කෑල්ලක් පිටින්ම රිප්ලේස් කරලා දානවා. ලොකු කෑල්ලක් පිටින් රිප්ලේස් කරලා දැම්මට පස්සේ ලොකු කෑල්ලක් පිටින් රිප්ලේස් කරලා දැම්මට පස්සේ ඉතින් ලොකු ගාණක් යනවා. ඒකයි ලංකාවේ රිපෙයාරින් වල තියෙන ප්‍රශ්නේ. කෑල්ලක් රිප්ලේස් කරන්නේ නැහැ. ඒත් ඇත්තටම ඔය හැම දෙයකම ඔය පොඩි කෑල්ලක් තමයි පිච්චෙන්නේ. රුපියල් 10ක 20ක 30ක කෑල්ලක් තමයි පිච්චෙන්නේ. එනකොට අන්තිමට බිල රුපියල් ලක්ෂයක් විතර වෙලා. ඒ කම්පැනියෙන් තියාගෙන නෙමෙයි. උන් දන්නෙත් නැහැ අරක තමයි පිච්චෙන්නේ කියලා. උන් කරන්නේ අර ලොකු කෑල්ලක් රිප්ලේස් කරලා දාන එක. අර පොඩි කෑල්ල වෙනුවට. ලොකු කෑල්ලක් රිප්ලේස් කරලා දාන එක තමයි කරන්නේ. හරිද? එතකොට ඒ නිසා අන්න එහෙම ප්‍රශ්නයක් තියෙනවා දැන්. ඒ නිසා ඒ වගේ ગેප් මාකට් එකේ එහෙම ગેප් තියෙනවා. අපිට පුළුවන් නම් අපි ඉලෙක්ට්‍රොනික්ස් හරියට ඉගෙනගෙන අපිට සර්කිට් එක ඇතුලේ තියෙන පොඩි කෑල්ල රිප්ලේස් කරන්න තැනක් පටන් ගන්න. එතකොට අපිට රුපියල් 10ක රුපියල් 100ක විතර වියදමක් තමයි යන්නේ. ඉතින් අර මනුස්සයාගේ රුපියල් 10000ක් ගත්තත් කමන්නේ නැහැ. මොකද මේ මනුස්සයා එහෙම නැත්තම් වෙන තැනකට ගෙනිච්චා රුපියල් 70000ක් විතර ගන්නයි මනුස්සයාගේ ලොකු කෑල්ලක් රිප්ලේස් කරන්න. ඒ නිසා දෙපැත්තටම සාධාරණයි. එහෙම දේවල් කරන්න පුළුවන්. එතකොට කවදාවත් දැන් ලංකාවේ කරන්නේ දැන් මෙහෙම එකක් තියෙනවා. දැන් අපේ කැම් එකටත් එහෙම කේස් එකක් ආවා. ඒක රිපෙයාර් කරන්න බෑ. අන්තිමට හැමෝම කතා කරන්නේ මදර් බෝඩ් එකම දාන්න. ලක්ෂ 2කම කැම් එක ලක්ෂ 4යි නම් ලක්ෂ 2කමාරක් විතර යනවා මදර් බෝඩ් එක දාන්න. ඒ වගේ. හැබැයි අපි ගිහින් දැන් ජපානයට වගේ ඕක අරන් ගියොත් නැත්තම් සිංගප්පූරු වගේ අරන් ගියොත් උන් ඇවිල්ලා රුපියල් 500ක් 600ක් අධි ඔක රිපෙයාර් කරනවා. මොකද ඒගොල්ලෝ අදාළ කම්පොනන්ට් එක හරියටම එතනින් බෝඩ් එකෙන් ගලවලා ඒක රිපෙයාර් කරනවා. ඒ වගේ. ඉතින් ටිකට් එකක් දාන් ගිහින් ඒක හදාගන්න එක ලාභයි. ඒ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ නිසා ඔන්න මාකට් ગેප් එකක්. හරි. එතකොට මේ කරනවා නම් කරන්න පුළුවන්. මේක ගැන වර්ක්ෂොප් එකක් කරන්න බැයිද? මොකක් හරි YouTube එකෙන් ඉගෙන ගන්න පුළුවන් ඔය වගේ දේවල්. මම දන්නේ එක්කෙනෙක් දැන් කරනවා. එයා කරන්නේ මේකයි. එයා ඇවිල්ලා ඉලෙක්ට්‍රිකල් ඉංජිනේර කෙනෙක්. එයා මධ්‍යම පරිසර අධිකාරියෙන් ගත්ත මේ අවසරයක් පරණ ඉලෙක්ට්‍රොනික බඩු එකතු කරන්න. එයා කරන්නේ මං කියන එක නෙමෙයි ඈ. ඔයාලා ගෙවල් වලටත් එයි. එයා එන්නේ එයාට ලොකු කම්පැනියක් තියෙනවා. මම යාළුවෙක් කරනවා මේ එයා අධික මධ්‍යම පරිසර අධිකාරියෙන් ගත්ත පර්මිෂන් එක පරණ බඩු එකතු කරන්න. එයා කරන්නේ ගෙවල් වලට අරකට මේවට මිනිස්සු යවලා එයාට තියෙනවා දැන් සර්විස් එකක්. යවලා මේ පරණ ඉලෙක්ට්‍රොනික බඩු එකතු කරන එක. දැන් අර පරණ යකඩ ගන්න කට්ටියක් ඉන්නේ පරණ බේස් මොකද්ද යකඩ දෙනවා බේසන්ද මොකද්ද කට්ටිය? ඒගොල්ලෝ වගේ මෙයා කරන්නේ පරණ ඉලෙක්ට්‍රොනික බඩු එකතු කරන එක. පරණ ඉලෙක්ට්‍රොනික බඩු එකතු කරාම දැන් ඔයාලා ගෙදර තියනවා කියලා හිතන්නකෝ වොෂින් මැෂින් එක. ඒක ඔයා දැන් ටිකක් වටින වොෂින් මැෂින් එකක්. ඔයා ඒක හදන්න දීලා ඒක හදන්න ලොකු ගාණක් කියපු හින්දා අතෑරලා දාපුවා ඕන තරම් තියෙනවා. ඕන තරම් ගෙදර තියෙනවනේ එහෙම උපකරණ. වැඩ කරන්නෙත් නැහැ. හදන්න දුන්නා ලොකු ගාණක් කියපු හින්දා හදන්නෙත් නැහැ. ගෙදර තියෙනවා. එහෙම උපකරණ ඕනේ ගෙදරක තියෙනවා. හරි. අරයා කරන්නේ වාහනයක් යවලා ඒවා මිලදී ගන්නවා. මිලදී ගන්නවා කියන්නේ ඉතින් ගෙදර මිනිස්සුන්ටත් එක්ක කරදරයක්නේ. කරදරයක් වෙලා තියෙන හින්දා මිලදී නෙමෙයි නිකන් බේසන් දී වගේ තමයි ගන්නෙ. හරිද? දැන් පොඩි මොන හරි දීලා රුපියල් 200 300 කෑලි වැලි දීලා ඒව ගන්නවා. අරගෙන ඇවිල්ලා එයා රිපෙයාර් කරනවා. හේ වර්ක්ෂොප් එකක් දාලා රිපෙයාර් කරනවා. වර්ක්ෂොප් එකක් දාලා රිපෙයාර් කරලා පොඩි වැඩෝ ඉන්නවනේ රිපෙයාර් කරගත්ත හැකිනේ. වැඩෝ ඉන්නවනේ රිපෙයාර් කරගත්ත හැකි. ඒගොල්ලෝ අර රුපියල් 200 300 අරගෙන අර පරණ ගැජට් එක හිතන්න වොෂින් මැෂින් එක රුපියල් 200 විතර ගන්නවා. අරගෙන ඌ රුපියල් 3-4000ක් වියදම් කරලා හදලා සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකට දානවා රුපියල් 50000කට. අවුලක් නැහැ. ළඟදීම ඔයාලා ගෙවල් වලත් හම්බෙයි ආව.
හරි. ඊළඟට මේ දැන් එහෙමයි කියලා ඌවම දෙන්න උඹලට හම්බ කරගන්න කියලා ඉන්න එපා. ඔයාලා කරන්නේත් නෑනේ.